On fait le tour par ici, d'accord? Frontier, ici de l'autre. මේකේ අර ශිල්පීය දක්ෂතාවය තමයි තියෙන අර මේකේ හදුපු එක්කෙනාට නිකන් භාවනාත්මක මනසක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කිසි වෙනසක් නැතුව මේක හදලා තියෙනවානේ. ඊළඟ ගවයා මෙතනින් ඉවත් කරලා මෙතෙන් අරන් තියෙනවා. ඒක ගෞරවනීය ස්ථානයක් දීලා තියෙනවා උඩට අරගෙන. මේක ඉතින් සම්පූර්ණ නෙවෙයි ගලක්. කන්දරම ගල. ගාඩ්. පාස්ටෝ. මුලකල් කියන්නේ ඒකට තමයි දෙකක්ම තියෙනවා. ඒක අපිට ඇසින් වෙන දුරුත්ව කරන හැම කෙනෙකුම දකින්න පුළුවන් මේක. ඒදා කලා ශිල්පයේ දක්ෂතාවය තමයි පෙන්වන්නේ මේගොල්ලෝ මොනමන්ට එකද forehead gel එක, earring, necklace, belt, everything ඔක්කොම. මේ තමයි අර කොරවක් ගල කිව්වේ. මේකට තමයි කොරවක් ගල කියන්නේ. මේක දෙපැත්තට පඩිපෙළ දෙපැත්තේ තමයි තියෙන්නේ. ඒක අර පඩිපෙළ පාවිච්චි කරන අයට ආරක්ෂාව සලසනවා එකක් තියෙනවා. ඒක වෙන අදහසකුත් දෙනවා. ඩ්‍රැගන් කියලා අහලා තියෙනවා. ඩ්‍රැගන් කියන්නේ මොකක්ද? මකරා කියන්නේ ඉන්නවද සත්‍යේ? එහෙම සත්‍යේ නෑ. ඒ කියන්නේ මනක්කල්පිත. එතකොට ඒකේ ඒක තමයි මෙතන තියලා තියෙන්නේ. දැන් මේ දෙකක් එකට යොමු කරලා තමයි අර තොරන් ඉනවදන්නේ. තොරන් ඉනවන මකර තොරණ කියලා ගන්න. ඒතකොට මේ දෙපැත්තට දෙන්නෙක් සම්බන්ධ කරපුවහම මකර තොරණ කියලා. ඒකට මේක ජීවිත කියන්නේ සසර ගමනේ බිය සහ දුක සංකේතවත් කරන එකක් තමයි මේකන තියෙන්නේ. දැන් අලියගේ හොඬේ තියෙනවා, කිමුලගේ කට තියෙනවා, වඳුරගේ ඇස් තියෙනවා, ඌරගේ කන තියෙනවා, මාළුවාගේ ඇඟ තියෙනවා, රාජාලගේ පියාපත් තියෙනවා, සිංහ පාද තියෙනවා. එතකොට ඒ කට්ටිය දැන් ඒගොල්ලන්ට එකට ජීවත් වෙන්න බෑනේ. එකට එකතු වෙලා දැන් සිංහයා කියන්නේ මස් කන එක. අලියා කියන්නේ එහෙම එකට කට්ටිය රාජාලිය මස් කන එකේ අහසේ ජීවත් වෙන කිමුල වතුරේ මේගොල්ලන්ට එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් කම නැහැ. එතකොට එතන තියෙනවා මේක තියෙන බැරි වුණාම එතන ඒ කට්ටිය එකතු වුණොත් බයකුත් තියෙනවා. කායිද නරකින් බයක් තියෙනවා. ඒ වගේම දුකක් තියෙනවා. ඒකෙදි අර සසර ගමනේ දුක සහ බිය තමයි මේකෙන් සංකේතවත් කරන්නේ. මේකට අපි කොරවක් ගල කියලා ඉංග්‍රීසියෙන් මේකට බැලිස්ට්‍රේට් කියලා තමයි. පොඩි එකතු කිරීමක් කරන්නද? බැලිස්ට්‍රේට් කියලා කිව්වාට ඉංග්‍රීසියෙන් ඒකට වචනයක් නෑ. බැලිස්ට්‍රේට් කියන්නේ බැලිස්ටෝ කියන එක කියන්නේ ගරාදි කියන. මේක ගරාදි නෑනේ. ඒක නිසා බැලිස්ට්‍රේට් වෙනුවට පාවිච්චි වෙන බ්ලොක් මේ කැටයන් කරපු මේ ග්‍රැනයිට් බ්ලොක් එකක්. ඒක මම ඩිෆයින් කරා. බැලිස්ට්‍රේට් කියන්නේ ගරාදි කියන්නේ. ඉංග්‍රීසියෙන් පස්සේ වචන නෑ මේවා. ඒ නිසා වචන එකතු කරලා ඩෙෆිනිෂන් එක දෙන්න ඕනේ. අර පොත්වලත් මේ මහාචාර්යවරු හදිසියේ බීස් වෙන්න දානවා. ඒක ගොඩාක් එළිය c'est pas équilibré là. Vous avez peur? On emmène des photos? Si vous voulez, vous pouvez visiter cet édifice. Ouais. Et l'autre édifice. Mais n'oubliez pas d'amortir. ශිලාලේඛන ලියලා තියෙනවා. මේ සම්පූර්ණ රැල්තුමා කියලා මේක 60 දවසින් ඉඳලා කියන තමයි එයා කියලා තියෙන්නේ. 60 දවසින් නෙමෙයි 60 පැයකින්. 60 පැයකින් ඉඳන් ඉපදන්න බෑ. දැන් සාතු දෙකක් අනිත් එක මේ බදාම මේවා වේලෙන්න පැය ගන්න කරන 60 පැයකට වෙන්නේ නෑ. මේ පාඩි පෙළ උඩ තට්ටුවට ගිය මේක මේ කවුස් කියන්නේ මේක වුණ වට රවුන්ඩ් ගිහිල්ලා එන්න පුළුවන්. ගිහිල්ලා එන්න.
වන්දනා කරාට පස්සේ අපි පිටුපස්සට තමයි එන්න ඕනේ. මේ ගුරුකු ළඟට එනකම් පිටුපස්සට එන්න. එතනින් පිටු වෙලා යනවා. අපි පිටුපස්ස පිටුමාව යනවා. දැන් අපි යන්නේ නේද? බෞද්ධය යම දැනනවා. එතකොට මේ දැන් මෙතන සමාජ තියෙනවා. මෙතන හිත තියෙනවා. එහෙම තිබුණා දැන් මේ රජවරු එක එක්කෙනානේ මේක දැන් අරක වටදාගේ ප්‍රාක්‍රම බහුව රජතුමා තමයි මුලින්ම හදලා තියෙන්නේ. ඊට පස්සේ නිස්සංකමල් රජතුමා ඒකට තව කොටස් ටිකක් එකතු කරලා නිස්සංකමල් රජතුමාගේ නම තියෙනවා. මේක නිස්සංකමල් රජතුමා තමයි අරක තමයි පළවෙනි වට මේ දළදා මාලිගාව මේ පොළොන්නරුවේ තියෙන අපි යන්නේ මේ පැත්තෙන් එන. Giovanni adesso più, anche le a vostro forte.